Welcome back to my YouTube channel. ඉතින් ඔයාලව ගොඩාක් ආදරයෙන් අද වීඩියෝ එකටත් මං පිළිගන්නවා. ඔන්න සතියකට විතර පස්සේ තමයි මං ඔයාලව ආයෙමත් බලන්න ආවේ. මට ගිය සතියේ වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. හැබැයි මම පොඩි ෂෝට් වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මං හිතනවා ඔයාලා ඒව බලන්න ඇති කියලා. අද මේ ටිකක් පරක්කු වෙලා අවදි වුණ දවසක්. අපි උදේ 6ට අවදි වෙන්න එනම් තිබ්බත් උදේ පාන්දර 6න් වහින්න පටන් ගත්ත නිසා දෙන්නම කම්මැලිකමේ තව ටිකක් නිදාගත්තා. කරන්න වැඩ ගොඩාක් තිබ්බත් අපි දෙන්න ආයෙමත් පොඩ්ඩක් නිදාගත්ත නිසා දන්නේම නැතුව 7:00 වෙනකන් නිින්ද ගිහිල්ලා. ඉතින් අපි දෙන්නත් එක්ක මේ ඉක්මනටම අවදි වෙලා අද දවසේ වැඩ ටික පටන් ගන්න තමයි මේ හදන්නේ. මම ඉතින් උදේට අවදි වෙලා මූණ සෝදලා ඊළඟට කරන්නේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක. මම මේක අනිවාර්යෙන්ම උදේට කරනවා. මොකද ඒකෙන් මගේ මූණට ලොකු වෙනසක් ඇවිත් තියෙනවා. ඉතින් පිම්පල්ස් එන එක පවා මේකෙන් ටිකක් නතර වෙලා තියෙනවා. මේ දවස්වල මගේ බීට්රූට් ඩ්‍රින්ක් එක නම් ඉවර වෙලා. ඉතින් මට ඒක ආයෙමත් හදාගන්න ඕනි. ඒක නිසා අද ඉතින් ඒක බොන්න විදිහක් නැහැ. ඒ හින්දා උදේත් ඒක තමයි දැන් මම මේ බොන්න හදන්නේ. වෙනදට මම බීට්රූට් ඩ්‍රින්ක් එකත් උදේට බොනවනේ. ඉතින් අද ඒක නැහැ. ඒක බීලා මගේ ඉතුරු වැඩ ටික පටන් ගන්න ඕනි. ඉතින් අද මේ වීඩියෝ එක බලන ගමන් එන්නකෝ පොඩ්ඩක් අපි කතා කරමු අපේ ජීවිතේට තවත් වැදගත් වෙන පුංචි දෙයක් ගැන. මම ගොඩක් වෙලාවට මගේ මේ වීඩියෝස් හරහා ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ ජීවිතේ මම ලබපු අත්දැකීමක්. ඒ කියන්නේ මං ජීවිතේ මොනවා හරි දෙයක් ගැන ඉගෙන ගත්තා නම් ඒ දේ තමයි මම ඕගොල්ලොත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්නේ. ඉතින් ගොඩාක් අය මට කමෙන්ට්ස් දාලා තිබ්බා මං මේ ගේන වීඩියෝස් වලින් එයාලා ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා කියලා. එයාලා පෞල් ජීවිතයේ ඇතුලේ වුණත් පුංචි වැරදි පවා එයාලා හදාගන්න තත්වෙට මගේ වීඩියෝ එකකින් එයාලට උපකාරයක් වුණා කියලා ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් ඒක ගැන මට ගොඩාක් සතුටුයි. හැබැයි මම මේ ජීවිතය ඇතුලේ අංග සම්පූර්ණ පර්ෆෙක්ට් කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ මට වැරදිච්ච තැන්, ඒ වගේම මම හදාගන්න තැන්, ඒ දේවල් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් අපි කවුරුවත් 100% සර්ව සම්පූර්ණ නැහැනේ. ඉතින් ඒක නිසා අපි හැමෝම හැම දෙයක් ගැනම මධ්‍යස්තව බලන්න පුරුදු වෙන්න ඕන. අපි හැම වෙලාවකම අපේ මේ ගෙවුණු අතීතය ගැන කල්පනා කර දුක් වෙන එක තේරුමක් නැති දෙයක්. මොකද අපිට මේ හම්බෙලා තියෙන ජීවිතේ අපි උරුම කරගත්තු ජීවිතේ වෙන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ අපේ අනාගතේ අපිට වෙනස් කරගන්න බැරිද? අපිට පුළුවන් අපි අතීතයේ කොයි විදිහට ගත කරත් වර්තමානයේ සහ අනාගතය අපිට ඕනි විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන්න ඕනි ඔයාගේ උනන්දුව හා කැපවීම. විවාහ වෙලා දෙන්නෙක් එක්කට ජීවිතේ ගත කරන්න පටන් ගත්තට පස්සේ ටික කාලයක් යද්දී අපිට හිතෙන සමහර තැන් තියෙනවා මම ඉස්සර මීට වඩා හොඳට හිටියා. මම ඉස්සර මීට වඩා දේවල් කරා. ඔන්න ඔය වගේ සිතුවිලි අපිට සමහර වෙලාවට එනවා. හැබැයි ඒ තැන්වලදී අපි කටයුතු කරන්න ඕනි මොන විදිහටද කියන එක ගැන මට හරි අවබෝධයක් මේ මෑතක් වෙනකන් තිබුණේ නැහැ. මොකද විවාහ ජීවිතය කියන්නේ අපි හිතන තරම් හැමදේම මල්යහනක් මත යන දෙයක් නෙමෙයිනේ. ජීවිතයේ ඇතුලේ දෙන්න එක පොඩි මතභේද ඇති වුණාට පස්සේ පොඩි හිතරිදීම් වලදී අපිට හිතෙනවා අනේ මට ඉස්සර මේ වගේ ප්‍රශ්න තිබුණේ නෑනේ. මට දැන් ප්‍රශ්න වැඩි. මං කල්පනා කරන්න ඕන ප්‍රමාණය වැඩි. ඔන්න ඔය වගේ දේවල් අපිට හිතනවනේ. ඒක සාමාන්‍යයි. අපි මිනිස්සු විදිහට අපි අලුත් අත්දැකීම් එක්ක ජීවිතේ ඉදිරියට පියවරක් යනකොට අපි සමහර තැන්වලදී අනාගතයේ වෙන සිදුවීම් වලට, අනාගතයේ සිද්ධ වෙන්න තියෙන දේවල් වලට පොඩ්ඩක් බය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. මමයි හස්බන්ඩ්ුයි අතර නොගැලපීම් ගොඩාක් තියෙනවා. අපි හැමෝම එහෙමනේ. හැබැයි ඒ නොගැලපීම් ගැලපීම් කරගෙන මේ විවාහ ජීවිතය ඇතුලේ ගමන් කරනකොට අපිට සමහර තැන්වලදී අපිට අපිවත් නුරුස්සන්නේ නැති තැන් ඕන තරම් එනවා. තැන්වලදී අපි එකිනෙකා රණ්ඩු වෙලා ගහමරාගෙන ප්‍රශ්න විසඳනවට වඩා මම තේරුම් ගත්ත එක දෙයක් තමයි අපි දෙන්නෙක් එක්ක මේ ගත කරන ජීවිතේ අපේ පෞද්ගලිකත්වය, අපේ දේ අපි ආරක්ෂා කරගන්න ඕන කියන දේ.
මොකද අපි හැම වෙලාවකම අපි දෙන්නගේ දියුණුව ගැන හිතන්න ඕනි කියන දේ මං අංක 1 විදිහට සැලකුවා. මොකද මගේ තිබ්බ දුර්වලතාවයක් සහ මගේ හස්බන්ඩ්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි අපි අනිත් මිනිස්සු මොනව හිතයිද කියන එක ගැන නිතරම වද වුණා. අනේ යාගේ හිත රිදෙයිද? අනේ යා අපි ගැන වැරදියට හිතයිද? අනේ අපි මෙහෙම කරොත් එයා අපිත් එක්ක තරහ වෙයිද? ඔන්න ඔය වගේ හරියම නෙගටිව් විදියට අපි හිතන්න පටන් ගත්තා. මොකද අපිට ඕනි අපිත් එක්ක මේ මිනිස්සුත් හරිම හොඳින් තියාගන්න. ටික කාලයක් යද්දී අපි දෙන්නටම තේරුණ දෙයක් තමයි අපි ඒ අයත් එක්ක කොච්චර හොඳින් හිටියත්, කොච්චර උදව් කරත්, කොච්චර ආදරෙන් හිටියත් ඒ අයත් එක්ක පුංචි අත්වැරදීමක්, පුංචි දෙයක්, එක වචනයක් ඇති ඒ අය වෙනස් වෙන්න. එතකොට අර කරපු හොඳ හැම දෙයක්ම ඒ අයගේ හිතවල නැහැ. අර අපේ අතින් වෙච්ච පුංචි වැරද්ද තමයි ඒ අයගේ මතකයේ තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට මට හිතුණ දෙයක් තමයි ඇයි ඒ දේ අපිට විතරක් වෙන්නේ? ඇයි එයාලත් එක්ක ඉන්න අනිත් මිනිස්සු එයාලට කරන දේවල් එයාලට ගානක් නැද්ද? ඔන්න ඔය ප්‍රශ්නේ මට ආවා. හැබැයි මං එතනදී මම්ම තේරුම් ගත්තා නෑ අපි හැමෝම එක වගේ නැහැ. ඒක නිසා ඒ අය කොහොම හිතුවත් මොන දේ ගැන එයාලා විවේචන කරත් අපිට අනිත් මිනිස්සුත් එක්ක එකතු වෙලා අපිට චෝදනා කරත් ප්‍රශ්නයක් නැහැ. මේක මගේ හස්බන්ඩ්ගේ ගමනක්. අපි දෙන්නගේ පෞල් ජීවිතය තමයි අපිට අංක 1 වෙන්නේ. ඒ නිසා අපි අනිත් අයගේ සතුට ගැන හිතන්න කලින් අපේ සතුට ගැන අපි හිතන්න ඕන කියලා. දේවල් හිතන තරම් කරන්න ලේසි නෑ. අමාරුයි. අපේ හිත වෙනස් කරගන්න, අපි හැඩගැහිලා ඉන්න ජීවිතය වෙනස් කරගන්න අමාරුයි. හැබැයි අපිට විවාහ ජීවිතය ඇතුලේ සතුට තියාගන්න නම්, දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න නම් අපි අනිවාර්යෙන්ම අපේ සතුට ගැන අංක 1ට හිතන්න ඕන. ඔයාලත් එක්ක කතාවෙන් කතාව මම උදේ ගෙදර වැඩ ඉවර කරලා හැමදේම ඔක්කොම පිළිවෙලට ඉවර කරලා මම ෂොප් එකට ආව හස්බන්ඩ් එක්කම. හස්බන්ඩ් වෙන වැඩ වගේකට ගිය නිසා මං විතරයි ෂොප් එකේ ඉන්නේ. ඉතින් මේ ටයිම් එකෙත් පොඩ්ඩක් වැස්ස වගේ තියෙනවා. ඉතින් ඒක නිසා කස්ටමර්ස්ලා දෙනවා අඩුයි මේ දවස්වල වැස්ස නිසා. මම හිතුවා මගේ ලෙක්චර් එකක් මට බලන්න තිබ්බ ලෙක්චර් එක රෙකෝඩින් එකක්. ඉතින් මම මේ වැඩේ කරන්න කියලා හිතුවා. මොකද ඒක තව පහු කරන්න බෑ. ඒ වැඩේ ඉවර කරන්න. ඉතින් කස්ටමර්ස්ලා එන වෙලාවට ඒ වැඩේ කරන ගමන් මම මේ වැඩේ බැලන්ස් එකේ කරගෙන යනවා කියලා හිතුවා. අනිත් දේ තමයි මේ විවාහ ජීවිතයේ ඇතුලේ අපේ ආදරය රැකගන්න නම් අපි අපේ වටේ ඉන්න සර්කල් එකේ ඉන්න මිනිස්සු අපි වගේමයි කියලා හිතන එක අපි නවත්තන්න ඕනේ. මොකද අපි දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි දෙන්නෙක්ගේ ආදරය ආරක්ෂා කරලා ඒ දෙන්නව එකතු කරන්න ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි හැම දෙයක්ම තේරුම් අරන් ලස්සනට ජීවත් වෙන්නයි උත්සාහ ගන්න ඕන. ඉතින් මං හිතනවා මගේ ජීවිතේ මට වැරදුන තැන්වලින් මං ඔයාලට මේ ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලා ගාවට එන්න. එතකන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.